ආයුබෝවන් සුබ දවසක්. අද අපි අපේ වැඩසටහන සම්බන්ධ කරගන්නේ රංගප්‍රභා විශේෂණාර්ථන පුහුණු පාඨමාලාවේ සහෝදරියක් වන නවෝදයා කුමාරි හාමි රංගන සහෝදරිය. ආයුබෝවන්. ඉතින් අද මම කැමති ඔයාගෙන් දැනගන්න ඔයා මේ නර්තනය කියන විෂය හදාරන්න හිතුනේ. නර්තනය කියන විෂය ඇත්තටම වටිනවා. මම ඇත්තටම කිව්වොත් චාන්සස් හරහා තමයි නර්තනය නිවන ලැබෙන්නේ අපේ ඉතින් නර්තනය කියන්නේ අර මානසික නිදහස පැත්තෙන් ගත්තම ඇත්තටම වටින විෂයක්. ඒ කියන්නේ නර්තනයේදී අපිට විෂය ගන්න වගේම අර බාහිර දේවල් වැදගත් වෙනවනේ. ඒකින්ද අපිට නර්තනය කියන විෂය ඇත්තටම වටින විෂයක්. ඒක හරියම මානසික නිදහසට එතනින් වටිනවා. ඒකට දැන් ඔයා මේ නර්තනය හදාගන්න විෂයක් විදිහට හදාගන්න ඉතින් කොච්චර කාලයක් වෙනවද? ඇත්තටම කිව්වොත් මම චූටි කාලේ නම් නර්තනයට ඇත්තටම ආසයි. මම පොඩි කාලේ ඉතින් ඉස්කෝලේ ආයතනයේ ප්‍රෝග්‍රෑම් දෙකකට මම සෞන්දර්ය විෂයක් විදිහට ප්‍රෝග්‍රෑම් නර්තනය. ඒ කාලේ නම් මම නර්තනය හදනවා. එතකොට ඔයාව මේ ඩිප්ලෝමා එකට සම්බන්ධ කරගත්ත කියද්දී ඔයාට දැනුම හැංගීම මොනවද? ඇත්තටම එදා නම් ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ඉන්ටර්විව් කියලා තෝරගෙන අපරම බලනවා ඉන්ටර්විව් දෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒකේ පාස් වුණා ඇත්තටම සතුටුයි. එතකොට දැන් ඔයාලා මේ ඉගෙන ගන්න ඩිප්ලෝමා එක ඇතුලේ ඔයාලට මොන විෂය පටන් ඉගෙනීම සිද්ධ වෙනවා? ඒකත් ඒක නම් උගන්වන්න විෂයක් නෑ වගේ. ඒතන නර්තනය පැත්තෙන් ගත්තාම තියෙන හැම දෙයක්ම උගන්වනවා. බාරක කතා, ඩාන්ස්, පාපරාට, සදරගොලි, ක්‍රියේටිව් ඩාන්ස්, දෙර ඒ හැම දෙයක්ම වගේ උගන්වනවා. එතකොට දැන් ඔයා මේ ඩිප්ලෝමා එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට දැන් විවිධ ගුරුවරු ඇවිල්ලා ඔයාලට ඉගෙනීම් සිද්ධ කරනවා. ඒකට ඒ ගුරුවරු සහ ඔයාලගේ අතර තියෙන බැඳීම මොනවද? ඇත්තටම කිව්වොත් ඒ සර්ලා ඇත්තම හොඳයි. සර්ලා හදලා මේ හොඳට උගන්වනවා. ඒ කියන්නේ ආසයි කරන විදිහට උගන්වන. ඒ කියන්නේ එපා වෙන්නේ නෑ. ඇත්තටම කිව්වොත් ඉගෙන එකමත් නෙවෙයි. පැටිකටත් කරන දෙයක් තියෙනවා. ඇත්තටම ඒ ගුරුවරු ඔක්කොම ඒකට දැන් ඔයාට මේ ඩිප්ලෝමා එකට සම්බන්ධ වුණාට පස්සේ විවිධ මේ යාළුවෝ හම්බෙන්න ඇති. ඒකට දැන් ඒ යාළුවෝ සහ ඔයාගේ අතර තියෙන බැඳීම මොනවද? ඇත්තටම කිව්වොත් මම රංගප්‍රභා කලාවේ යාළුවෙක්. එතකොට යාළුවෝ හිතුවයින් කතා කරන්න නැති වෙයි. එහෙම කියලා. ඒ වුණාට එහෙම නෑ. ඇත්තටම සහෝදරයෝ වගේ තමයි ඉන්නේ. හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඉතින් අපි හොඳට ඩිප්ලෝමා එකක් කරනවා. එතකොට ඔයා දැන් මේ ඩිප්ලෝමා එක හදාරලා මේක අවසානයේ විභාගයට මුහුණ දීලා චානක මధుරංග රන් පදක්කම දිනා ගන්න කැමතිද? අනිවාර්යයෙන්ම කැමතියි. ඉතින් මේ වෙනුවෙන් මහන්සි වෙනවා. ලැබුණත් නැතත් සතුටුයි. ඒතරම ඩිප්ලෝමා එකක් කරන්න හම්බුනේ ගැන. ඇත්තටම රංගනය කියන්නේ වෙනසයි. ඒකට දැන් ඔයාලා මේ වගේ වැඩකට යොමු කරපු චානක මధుරංග ගුරුතුමා ගැන ඔයාලට මොනවද කියන්නේ? ඇත්තටම චානක මధుරංග ගුරුතුමා ඇත්තටම හොඳ ගුරුවරයෙක්. ඒ කියන්නේ හැම විෂයකින් ඒ කියන්නේ නර්තනය පැත්තෙන් තියෙන හැම දෙයක්ම වගේ උගන්වනවානේ. ඉතින් එහෙම ගුරුවරු ඇත්තම අඩුයි. ඒ කියන්නේ හැම දෙයක්ම උගන්වලා තමන්ගේ දරුවෝ වගේ සලකන විදිහේ ගුරුවරයෙක් ඇත්තම චානක මధుරංග ගුරුතුමා. ඇත්තටම සතුටුයි ඒ වගේ ගුරුවරයෙක්ගේ ඉගෙන ගන්න. එතකොට දැන් ඔයා මේ රංගප්‍රභා එකට අලුත් කෙනෙක්. එතකොට මේ කාලය ඇතුළත ඔයාට මේ රංගප්‍රභා කලායතනය ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම හොඳ කලායතනයක්. මම තේරුම් කලායතනයේ ඒ හඳුනගන්නේ සර්ගෙම තමයි. මොකද සිත නැති මේ පුදු වෙන්නේ කියලා. ඒ වුණාට මේ එහෙම නෑ ඇත්තටම හොඳයි.
යාළුවොත් අද තුනා කිරීම නෑ. තරම යාළුවෝ වලින් සරලව අපිට කතා කරලා අපේ මුලිකට කවුලක් වගේ එතකොට නර්තන ජීවිතයේදී ඔයා මේ ආපු ගමනේදී ඔයාට හොඳ වෙන්න තියෙන නරක දේවල් වෙන්න තියෙන සහ අභියෝග වෙන්න තියෙන සාමාන්‍යයෙන් අපිට කිව්වොත් ඔයාට මේ හම්බෙච්ච අභියෝග සහ හොඳ නරක මොනවද ඇත්තටම කිව්වොත් මම නර්තනයේ විදියට වේදිකාවක නගලා නැහැ. සරින් තමයි වේදිකාවක් නැතුවේ. ඉතින් එදා බය වුණා. එතකොට අර පුරුදු වෙච්ච එකත් අවබෝධ කරගන්නට බය වුණා. ඒ වුණාට දැන් එහෙම වේදිකාවක නගන්න පුළුවන්. තනියම නගන්න පුළුවන් කියනවා දැන් කියනවා. ඉතින් ඒක තමයි ඔයා මේ ආපු නර්තන ගමනේදී ඔයාට සිදුවෙච්ච අමුතම ඕන සිදුවීමක් ඇත්තටම කිව්වොත් මම මේ කලාවේදී තමයි වෙස්කිද්දේ. ඉතින් වෙස්කිද්දේ අමතක නොවන එකක්. ඒ වගේම පෙරහැරක නංගලා නැහැ. එදත් නංගු බබා කාලා ඇත්තටම තමයි පෙරහැරක නංගන බව අවස්ථාවක් ලැබුණා. ඒක එතකොට දැන් ඔයා මේ නර්තනයේ හදාරද්දී ඔයාට ගෙදරින් ලැබෙන සහයෝගය සහ තව සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් ලැබිච්ච සහයෝගය මොනවද? ඇත්තටම මට ඒගොල්ලන්ගේ ගොඩක් විදිහට උපකාර ලැබුණා. මම බඳින කාලේ මගේ අයියා තමයි මාව එයා වාහනේ ගෙන එන්නේ එකයි යන්නේ හැමදේම කරේ. ඉතින් සහෝදරයෙක් විදිහට ඇත්තටම වටින සහෝදරේ. ඊළඟට අම්මත් හැම වෙලේම මම පස්සෙන් ඉඳන් මම නටන දේවල් බලන අකුඩි ගහලා එතන මම සතුටු කරා. එයා එහෙම පාසලේ කටයුතු තියෙද්දි තමයි මේ මාත් එක්ක වෙස්ලාගේ ඉඳලා හැම දෙයකම එයා පස්සේ හිටියා. ඉතින් ඒ විදිහට එතකොට දැන් මේ ජීවිතය ඇතුලේ ඔයාගේ ඉදිරි කටයුතු මොන වගේද? ඔයා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද? ඉතින් මම ඒලවල් කරනවා. කොළඹ කියලා දැන් ඒලවල් වලට තමයි. ඒලවලට ඩාන්සින් කරනවා. ඩාන්සින් කරලා ඒ පැත්තෙන් ඉහළට යන්න බලාපොරොත්තු වෙනවා. ලැබෙනදී ඒ විදිහට බාර ගන්න කල්පනා. එතකොට දැන් ඔයා ලැබපු අත්දැකීම් සහ ඔයා ගත්ත දේවල් එක්ක ඔයා අනාගත පරම්පරාවට දෙන්න කැමති පණිවිඩය මොකද්ද? ඔයාගේ නංගිලා අම්මලාට දෙන්න කැමති පණිවිඩය මොකක්ද? නර්තනය කියන විෂය පැත්තෙන් ගත්තොත් නර්තනය කියන්නේ ප්‍රායෝගික දැනුම විතරක් නෙවෙයි විෂය කරුණු අවශ්‍යයි. ඒ කියන්නේ එක නැටුම් කරලා හරියන්නේ ඒ දේවල් වල ඒ කියන්නේ ආරම්භ ඇතුළේ ගිහින් ඒවා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒකේ ප්‍රැක්ටිකල් පැත්ත විතර නෙවෙයි තියරි පැත්තත් අනිවාර්යයි. ඉතින් නැටුම් කරනවා කියලා ප්‍රැක්ටිකල් පැත්ත විතරක් ඉගෙන ගන්නත් එපා. තියරි පැත්තත් ඉගෙන ගන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලන්ටත් එහෙම ගියොත් අනිවාර්යෙන් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ අපේ වැඩසටහන සමුගන්නවා. තවත් දිනයක මේ වගේ සහෝදරියක් සමග සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු ඇතිව අයිබෝවන්. එසේනම් ඔබ සියලු දෙනාටම ආවඩා අයිබෝ වේවා.